හරි. ඔයාලා දැකලාද Facebook එකේ YouTube එකේ රීල්ස් එහෙම තියෙනවා මේ වගේ ප්ලාස්ටික් කප් දෙකක් අරගෙන එක ප්ලාස්ටික් කප් එකක් හිස්ව තියලා අනිත් ප්ලාස්ටික් කප් එකට මෙහෙම වතුර පුරවලා මේ කප් දෙකට වෙන වෙනම තාපය ලබා දෙනවා. එතකොට මේ තාපය ලබා දුන්නට පස්සේ හිස් කප් එක කෙලින්ම උණු වෙලා විනාශ වෙලා යනවා. නමුත් මේ ජලය පුරපු කප් එකට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඇත්තට මොකද්ද එතන වෙන්නේ? එතන මැජික් එකක් මොකක් කර තියෙනවද? නැහැ. ඇත්තට මෙතන තියෙන්නේ ෆිසික්ස්. අද මම ඔයාලට කියලා දෙන්නේ මොකද්ද එතන තියෙන ෆිසික්ස් එක සහ එතන මොකද්ද ඇත්තටම වෙන්නේ කියන එක. ඊට කලින් අපි බලමු මේ දෙකම දැන් තාපය ලබා දීලා මොකද්ද වෙන්නේ කියන එක. මම මේ හිස් ප්ලාස්ටික් කප් එකට තාපය ලබා දෙනවා. එනේ රත් කරනවා. බලමු මොකද වෙන්නේ කියලා. මේක අලු වෙලා විනාශ වෙලා උණු වෙලා මේක පේනවනේ මේක උණු වෙලා විනාශ වෙලා පේන හැම යනවා. හරි. දැන් බලමු මේ ජලය පුරවපු කප් එකට තාපය ලබා දුන්නාම මොකද වෙන්නේ කියන එක. මේ කිසිම දෙයක් වෙලා නැහැ දැලි බැඳිලා විතරයි. ඒක හොඳින් තියෙනවා. දැන් බලන්න මේ තියෙන්නේ අර වතුර තිබුණතු කප් එක. ඒකේ හැටි තාපය ලබා දුන්නාම ඒක උණු වෙලා විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. මේ තියෙන්නේ ඒ තාපය ලබා දීපු ජලය පිරුණු ප්ලාස්ටික් කප් එක. බලන්න මේ වතුර ටිකත් එක්ක හැමම තාම තියෙන කිසිම හානියක් නැහැ. එකම හානිය තමයි මේක පොඩ්ඩක් දැලි බැඳලා තියෙනවා. නමුත් මේකෙත් කිසිම හානියක් වෙලා නැහැ. පතුලේ කොහේවත් මේ තියෙන්නේ පතුල උනත් හොඳට තියෙනවා. ඒතර මොකද්ද මේකේ ඇත්තටම උනේ? ඇත්තටම උනේ මෙන්න මේකේ මේකට තාපය ලබා දුන්නාට පස්සේ මේකේ තාපය කෙලින්ම අවශෝෂණය කරගත්තේ මෙන්න මේ ප්ලාස්ටික් කප් එක නිසා. එතකොට මේ ප්ලාස්ටික් කප් එකට ලබා දීමු තාපය දාගන්න බෑ. ඉතින් මේ ප්ලාස්ටික් කප් එක ඉතා ඉක්මනින් වේගෙන් උණු වෙලා විනාශ වෙලා ගියා. නමුත් මේකේ ලබා දෙන තාපය කෙලිම ප්ලාස්ටික් කප් එක මගින් අවශෝෂණය කරගත්තට ඒ අවශෝෂණය කරගත්ත තාපය ඒකේ ඇතුලේ තියෙන ජලයට තමයි මේ ඊට පස්සේ ගමන් කරන්නේ. එතකොට මේ ඇත්තටම කිව්වොත් මේ ජලයට තමයි මේ අවශෝෂණය කරගත්ත තාපය අන්තිමට යන්නේ. එතකොට මේ ලබා දෙන තාපය හැම එකම ජලයට යන නිසා ප්ලාස්ටික් කප් එක මගින් තාපය රඳවා ගැනීමක් සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්ලාස්ටික් කප් එක සරලව කියනවා උණු වෙලා විනාශ වෙන්නේ නැහැ. හැබැයි දැන් දිගින් දිගටම තාපය ලබා දුන්නොත් අන්න එතකොට මේ ජලය තාපය අරගෙන ඉතින් වාෂ්ප වෙලා ගිහිල්ලා මොකද අපි දන්නෝනේ තාපය ලබා දෙන ජලය වාෂ්ප වෙනවා කියලා. අවසානයේදී මේ වතුර ටික සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. අන්න එතකොට මේක ඇතුලේ වතුර නැතුනකම මොකද වෙන්නේ? විතර තාපය මේ ලබා දෙන තාපය ගන්න වෙන්නේ මෙන්න ප්ලාස්ටික් කවරේට. අන්න එතකොට ඉතින් මෙන්න මේකට වෙන්නේ මේ වගේම උණු වෙලා විනාශ වෙලා යන්න. ඔන්න ඕක තමයි මේකේ තියරි එක.